සුබම සුබ දවසක් වෙන්න කියලා manifest with tarot queen අපි ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ඔන්න අදත් ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් අද රීඩින් එක ස්පෙෂල් එකක්. අද අපි බලන්න යන්නේ සිංගල් අයගේ ඉදිරි මාස 3 තුල ඔයාගේ ජීවිතේ මොන වගේ වෙනස්කම්ද වෙන්න පටන් ගන්න කියලා. ඉතින් මේක සිංගල් කෙනෙක් නම් විතරක් මේ වීඩියෝ එක දිගටම බලන්න. ඉතින් මේක ජෙනරල් ටැරොට් රීඩින් එකක්. ඒ කියන්නේ මේක පිකර් කාඩ් රීඩින් එකක් නෙමෙයි. ඒ නිසා මේ මැසේජ් එකේ විවිධ possibilities තියෙනවා. ඔයාට රෙසිනේට් වෙන පාර්ට් එක විතරක් මේකෙන් ගන්න. ඉතින් ඔයාගේ ලයිෆ් එකේ සිටුේෂන් එකට ගැලපෙන පාර්ට් එක ඔයාගේ ඉන්ටුයිෂන් එකට ගන්න. ඉතින් තනිකඩ ඔයාලට ඔයාගේ මයින්ඩ් එකේ තියෙන ප්‍රශ්න ගැන හිතන්න. ඔයාගේ ලව් ලයිෆ් එකද, එහෙම නැත්නම් ෆියුචර් පාර්ට්නර් කෙනෙක් හොයනවද, එහෙම නැත්නම් ඔයාගේ කැරියර් එකේ ප්‍රෝග්‍රස් එකද, එහෙම නැත්නම් ඔයාලට මොනවද ඔපචුනිටිස් තියෙන්නේ, ඒ වගේ ඔයාලගේ හිතේ මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක දැන් හොඳට හිතට ගන්න. ඒ ප්‍රශ්නේ ඔයාගේ මයින්ඩ් එකේ තියාගෙන මේ රීඩින් එකට ફોකස් වෙන්න. ඉතින් හොඳ ඩීප් බ්‍රෙත් එකක් ගන්න. මුලින්ම කියන්න ඕනේ ඔයාලට සයන්ස් ටිකක් කියන්නේ නැහැ. මේ වීඩියෝ එක ඔයා කොහෙදි හරි දකිනවා නම් ඒක තමයි ලොකුම සයින් එක. ඉතින් දෙකටම බලන්න ඔයාලට රෙසිනේට් වෙන දේවල් විතරක් ගන්න. මුලින්ම ගිහිල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. I claim this energy. I claim this energy කියලා. අපි යමු රීඩින් එකට. පළවෙනි කාඩ් එක තමයි the fool card. ඉතින් මේකෙන් කියනවා මේක ගොඩක් කර new beginning energy එකක් තමයි දෙන්නේ. ඉතින් සිංගල් කෙනෙක් නම් ඔයාට මීට වැඩිය හොඳ කාඩ් එකක් නැති තරම්. ඉදිරි මාස 3 තුල ඔයාගේ ජීවිතේ අලුත් chapter එකක් open වෙන්න chance එකක් තියෙනවා කියලා තමයි මේ කාඩ් එකෙන් කියන්නේ. ඉතින් සමහර වෙලට ඔයාට අලුත් romantic interest life එකකට යන්නත් පුළුවන්. ඒ කියන්නේ අලුත් පාන කෙනෙක් ඔයාගේ ජීවිතේට එන්න පුළුවන්, අලුත් crush එකක් වෙන්න පුළුවන්. අර කලින් ඔයා ගොඩක් අර තනිකඩයි තනියම මම අර එහෙම feeling එක ගොඩක් lonely feeling එක ඔයා හිටියනම් ඒ feeling එක නැති වෙලා ගොඩක් romantic feelings එන්න, romantic පාන කෙනෙක් ඔයාගේ ජීවිතේට එන්න එහෙම හැකියාවක් තියෙනවා කියලා මේ කාඩ් එකෙන් පෙන්눔 කරනවා. ඉතින් මේකේ නා ඔයාට ගොඩක් unexpected තැනකදී හම්බෙන්න පුළුවන්. සමහර විට නිකන් බස් එකේ යන ගමන් වෙන්න පුළුවන්, නිකන් රැන්ඩම් මීටින් එකක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යාළුවෙක් විදිහට අඳුර ගන්න පුළුවන් වා ඉස්සල්ලාම. එහෙම නැත්නම් සෝෂල් මීඩියා මොකක් හරි ෆලෝ කරලා අර ඒ විදිහට දැනගන්න පුළුවන්. කොහොම හරි හිතා ගන්නවත් බැරි විදිහට හිතා ගන්නවත් බැරි තැනකදී තමයි මේ පර්සන් ඔයාගේ ජීවිතේට ඇතුළත් වෙන්නේ. ඉතින් ඔයාගේ කැරියර් එක සයිඩ් එකකින් ඔයාගේ ජොබ් එක ගැන බැලුවොත් එහෙම නැත්නම් ඔයා බිස්නස් එකක් කරනවා වෙන්න පුළුවන්. එහෙම අයිඩියා එකක් තියෙන්න පුළුවන්. ඉතින් ඔයාට කියන්න තියෙන්නේ ඔයාට අලුත් අයිඩියා එකක් එනවා. එහෙම නැත්නම් අලුත් ඔපචුනිටි එකක් එනවා ඉදිරි මාස 3 ඇතුළත. ඉතින් එහෙම මොන හරි ඔයාගේ අයිඩියා එකක් ආවොත් ඔයාට රිස්ක් එකක් ගන්න එක ඊටාම හොඳ දෙයක්. ඒ කියන්නේ ඔයා රිස්ක් එකක් අරගන්න ඔයාගේ කරේජ් එක තියාගන්න. ඔයා ඩිස්කරේජ් වෙන්න එපා. කිසිම දෙයක් හරියන්නේ නැහැ. ඔයා තනි නැහැ මේ වෙලාවේදී. ඔයා ඩිසිෂන් එක අරගෙන ඔයාගේ අලුත් අයිඩියා එකක් ආවොත් මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න නැත්නම් අලුත් ජොබ් එකකට යන්න, පිටරටකට යන්න වගේ මොන හරි ඔයාට හිතුනොත් අනිවාර්යයෙන්ම ඒ රිස්ක් එක අරගෙන ඉස්සරහට යන්න කියලාත් මතක් කරනවා. මොකද මෙච්චර කාලයකට ඔයාට හිතුන්නේ නැති දෙයක් ඉදිරි මාස 3 ඇතුළත ඔයාගේ ඔළුවට එනවා. ඒ නිසා මේ ඩිසිෂන් එක අරගෙන ක්‍රියාත්මක වෙන්න ඉදිරි අවුරුද්ද ඇතුළත ඔයාට ගොඩක් හොඳ කාලයක් ඉස්සරහට එන්න තියෙනවා. ඒ නිසා මේ මාස 3 ඇතුළත ඔයා රිස්ක් එක අරගෙන මේ ඩිසිෂන් එක ගන්න කියලාත් මතක් කරනවා. ඉතින් ඊළඟ කාඩ් එක තමයි 3 of cups. ඉතින් මේ කාඩ් එකෙන් කියන්නේ ගොඩක් celebration, එතකොට social connection, friendship energy එක represent කරනවා. ඉතින් ඔයාගේ කවුරු හරි යාළුවෙක් තරහ වෙලා හිටියා නම්, ඒ කියන්නේ සමහර විට ඔයාට යාගෙන ආදරයක් ඇති වෙලා ඔයා එයාගෙන ask out කරාට පස්සේ යාළුවෙක් හිටපු කෙනෙක් ඔයාගෙන් දුරස් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් හිටියා නම් ඉදිරි මාස 3 ඇතුළත එයාව ඔයාට ආපහු කන්ටැක්ට් වෙනවා. ඒක සමහර වෙලාවට ආදරය ගැනමත් නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි එයා හොඳ යාළුවෙක් විදිහට අර කලින් හිටියා වගේම ඔයා ගාවට එන්න chance එකක් තියෙනවා ඉදිරි මාස 3 ඇතුළත. ඉතින් සිංගල් ඔයාගේ අර ෆ්‍රෙන්ඩ්ෂිප් එක ගොඩක් slowly romantic connection එකක් වෙන්නත් පුළුවන්. අර ඒ විදිහට අර ඈත් වෙලා හිටපු කෙනෙක් ඉලන්න උනාට පස්සේ. ඒක හැම දෙයකට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මගින් අතර වෙලා යාළුකම විතරක් තියෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මේ සිටුේෂන් දෙකම තියෙන්න පුළුවන් ඔයාගේ කේස් වලදී. ඉතින්
ඔයාට පර්සනල් රීඩින් එකක් ගන්න ඕන ඔයාගේ සිටුේෂන් එකට හරියනම එක මොකක්ද කියලා දැම්මම අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් ඔයාටම ස්පෙෂලි මම පර්සනල් රීඩින් එකක් ගෙනත් දෙන්න ලෑස්තියෙන් ඉන්නවා. ගොඩක් වෙලාවට මේ රීඩින් එක බලන ඔයාගේ ඉදිරි මාස 3 ඇතුළත මේ කෙනා ඔයාගේ ජීවිතයට ගොඩක් සමීප වෙලා ඔයාගේ ජීවිතේ ගොඩක් අර හිස්තැනක් වලගේ තිබ්බනම් ඒ දේවල් සම්පූර්ණ වෙනවා මේ කෙනාගෙන් කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ගොඩක් හොඳ මාස 3ක් තමයි ඉදිරියේදී එන්නේ. ඔයාගේ අර ෆ්‍රෙන්ඩ්ෂිප් පැත්තටයි ගොඩක් අර රිලේෂන්ෂිප් පැත්තටයි. ඒ නිසා ගොඩක් ඒ දේවල් ගැන ස්ට්‍රෙස් වෙලා ඒ ගැනම හිත ඉන්න එක නවත්තන්න. ඔයාගේ වැඩවලට ફોකස් එක දීලා යන්න කියලා තමයි මේ වැටලා තියෙන කාඩ් දෙකෙන්ම කියන්නේ. ඉතින් ඊළඟ කාඩ් එක තමයි The Star කාඩ්. ඉතින් මේක ගොඩක් හොඳ කාඩ් එකක්. ගොඩක් හීලින් එනර්ජි එකක් දෙන කාඩ් එකක්. ගොඩක් ඔයා රිලේෂන්ෂිප් එකක් නැති වෙලා ගොඩක් හાર્ට් බ්‍රේක් එක වෙනා හිටියේ මේ කාඩ් එකකින් ගොඩක් වෙලාවට කියන්නේ ඉදිරි මාස 3 ඇතුළතදී ඔයා ගොඩක් වෙලාවට move on වෙලා ගොඩක් හොඳින් ඔයාට ඒ කෙනා නැතුව ඔයාගේ ජීවිතේ හොඳින් ඔයාගේ අර ඉස්සර තිබ්බ නිකන් අසම්පූර්ණ ගතිය හිතේ දුක ඒ ඔක්කොම අඩු වෙලා ගොඩක් හොඳට move on වෙලා ඔයාට වෙන කවුරුවත් නැති වුණත් ඔයාට හොඳට hina වෙලා ඉන්න පුළුවන් කියලා තමයි පෙන්눔 කරන්නේ ඉදිරි මාස 3 ඇතුළත. ඒ නිසා ඔයාගේ self love journey එක දැම්මම පටන් ගන්න. ඔයාට ආදරය කරන්න පටන් ගන්න. ඔයාගෙන බලා ගන්න. ඔයාට දුක හිතෙනවා නම් අඬන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ගැන මාත් එක්ක මොන හරි කතා කරන්න තියෙනවා නම් අපිට WhatsApp message එකක් එවන්න. මම ඉන්නවා ඔයාලා එක්ක. ඉතින් ඔයාට ඇත්තම කිව්වොත් මේ කාඩ් එකකින් කියන්නේ ඔයාට මීටත් වැඩිය හොඳ ආදරයක් ඔයාගේ ජීවිතයට ලැබෙනවා. ඉතින් ඒක ඔයා හිතේ තියාගෙන ඉස්සරහදී හොඳ රිලේෂන්ෂිප් එකකට යන්න ගොඩක් හෙල්ති විදිහට යන්න ඔයාට අවශ්‍ය ශක්තිය තියෙනවා. ඉතින් ඉදිරි මාස 3 ඇතුළත ගොඩක් ඒ පැත්තෙන් ඔයාගේ පෙරලියක් වෙනවා ජීවිතේ කියලා තමයි පෙන්눔 කරන්නේ. ඊළඟ කාඩ් එක තමයි Knight of Cups. ඉතින් මේ කාඩ් එකෙන් කියනවා ගොඩක් රොමැන්ටික් එනර්ජි එකක් තමයි පෙන්눔 කරන්නේ. ගොඩක් වෙලාවට මේකෙන් ඔයාට ගොඩක් නිකන් හිතන්න ඔයා ජනප්‍රිය ඔයාගේ ක්‍රෂ් එකක් කවුරු හරි හිටියනම්. ඒ කියන්නේ ජනප්‍රිය පුද්ගලයෙක්ට ඔයාට කැමැත්ත ඇති වෙනවා. ඉතින් ඒක තමයි මේ කාඩ් එකෙන් පෙන්눔 කරන්නේ ඉදිරි මාස 3 ඇතුළත ගොඩක් රොමැන්ටික් ඔෆර් එකක් ඔයාට හම්බ වෙන ගොඩක් ජනප්‍රිය කෙනෙක්ගෙන්. ඒ කෙනා ඔයාව අප්‍රෝච් කරනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ ඔයා ගර්ල් කෙනෙක් වුණත් බොයි කෙනෙක් වුණත් ඔයාට ගොඩක් ජනප්‍රිය කෙනෙක් ඔයාට ආශ්‍රය කරන්න හම්බෙලා ඒ කෙනා ඔයාට කැමැත්ත ප්‍රකාශ කරනවා ඉදිරි මාස 3 ඇතුළත කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් අර ඔයා හැම කාට හරි ක්‍රෂ් වෙලා හිටියනම් ජනප්‍රිය කෙනෙක්ට ඒ කෙනා ගොඩක් වෙලාවට ඔයාට සමීප වෙන්න අඩුම යාළුවෙක් විදිහට හරි ආශ්‍රය කරන්න ලැබෙන්න එහෙම chance එකක් තියෙනවා. සමහර විට ඔයා එයාට message එකක් දාලා එයා නිකන් බලන්න නැතුව ඉඳලා වෙන්නත් පුළුවන්. හැබැයි ඉදිරි මාස 3 ඇතුළත ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඔයාට එයා reply කරන්න වගේ chance එකක් තියෙනවා. ඒකත් එක්ක ඔය දෙන්නගේ relationship එක ගොඩ නැගෙන්න පුළුවන් කියලා තමයි පෙන්눔 කරන්නේ. මේ ගොඩක් අර ඔයා අර කෙනෙක්ට ඇත්තටම ජනප්‍රිය කෙනෙක්ට ආකර්ෂණය වෙලා ඉන්නවනම් තමයි මේක ගොඩක් වැලිඩ් වෙන්නේ. ඉතින් සමහර වෙලාවට මේ කෙනාටත් ඔයාගෙන් ලොකු ඉන්ට්‍රස්ට් එකක් තිබිලා තියෙන්න පුළුවන්. දැනට මම ඔයාව දන්නවනම් ඉතින් මේක අර ලොන් ඩිස්ටන්ස් කමියුනිකේෂන් එකක් වෙන්නත් පුළුවන්. සමහර විට ඒ කෙනා ඉන්නේ පිටරට වෙන්න පුළුවන්. සමහර විට ලංකාවෙම වුණත් තැන් ගොඩක් දුරක ඉන්න පුළුවන්. ඉතින් ලොන් ඩිස්ටන්ස් වුණත් මේක ගොඩක් ඩෙවලොප් වෙන්න chance එකක් තියෙනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. මේක අර ස්ලෝ බිගිනින් එකක් වුණත් ඉමෝෂනල් කනෙක්ෂන් එක ගොඩක් ඩීප්ලි එහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා තමයි පෙන්눔 කරන්නේ. ඒ නිසා අර මොන හරි ඔයාට එහෙම කැමැත්තක් තියෙනවා නම් කෙනෙක් ගැන ජනප්‍රිය කෙනෙක් ගැන ඔයා ඇක්ෂන් එකක් ගන්න කියලා මතක් කරනවා. මොකද ඉදිරි මාස 3 ඇතුළත ගොඩක් possibility එකක් තියෙනවා ඔයාට මේ කෙනා කැමති වෙන. ඔයාට මේ දේවල් ගැන තවත් විස්තර දැනගන්න ඕන නම් අපිට මැසේජ් එකක් දාලා පර්සනල් රීඩින් එකක් ගන්නත් පුළුවන්. ඊළඟ කාඩ් එක තමයි The Sun කාඩ්. ඉතින් මේකෙන් කියනවා ගොඩක් අර මේක ගොඩාක් පොසිටිව් කාඩ් එකක්. ඒ කියන්නේ ඔයාගේ හිතේ මොන හරි අර පොසිටිව් ට්‍රාන්ස්ෆෝමේෂන් එකකට එනර්ජි එකක් ඇති කරවන. ඒ කියන්නේ ඉදිරි මාස 3 ඇතුළත ඔයා මොකක් හරි අර පොසිටිව් විදිහට දැන් තියෙන තත්ත්වය නිකන් ස්ටක් වෙලා වගේ එහෙම එකක තියෙනවා නම් ඔයාගේ පොසිටිව් විදිහට ඔයා වෙනස් වෙන්න ගන්නවා කියලා පෙන්වන කාඩ් එකක් තමයි මේක. ඉතින් ගොඩක් ඔයා සිංගල් කෙනෙක් කියලා ඒ කියනවා තනිකඩයි කියලා කිසිම වැඩක් හරියන්නේ නැහැ කියලා ගොඩක් හිටියනම් මේ දේවල් වලින් මේ මාස 3 ඇතුළත ඔයාගේ self confidence එක ගොඩක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔයා දැන් ඉන්නවටත් වැඩිය සතුටින් ඉන්න පුළුවන් අර හොඳ කාර්යයක් කියලා තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් ඔයාගේ කැරියර් එක පැත්තෙන් ගත්තොත්
ඔයාට good news එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ සමහර විට ප්‍රොමෝෂන් එකක් වෙන්න පුළුවන්. සමහර විට පිටරට මොකක් හරි සංචාරයක් ලැබෙන්න පුළුවන්. ඒ වගේ අර ගොඩක් හොඳ නිවුස් ඔයාට අහන්න ලැබෙනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම ඔයාගේ මැනේජර්ගේ හරි ඔයාලගේ කම්පැනි බොස්ගේ අවධානය ඔයාට ලැබෙනවා. ඒ කියන්නේ එයාලගේ හිතට යනවා ඔයා ගොඩක් හොඳින් වැඩ කරනවා. ඔයාට ගොඩක් හොඳට ටීම් එක මෙහෙවන්න පුළුවන්. අර ඒ විදිහේ ගොඩක් හොඳ ෆීඩ්බැක් එකක් ලැබෙනවා. එයාලගෙන් ගොඩක් ලොකු අගය කිරීමක් ලැබෙනවා. එයාලගේ හිතට දැනෙනවා ඔයා ගොඩක් හොඳ සේවකයෙක් කියලා. ඉතින් ඔයාට කියන්න තියෙනවා ඔයාගේ ජීවිතයේ සතුට දිහා බැලුවොත් ඒ ගැන ඔයා ફોකස් එක දුන්නත් ඔයාට දුක හිතෙන දේවල් ඔයාට රිදෙනු දැන් ඒ දේවල් වලට ફોකස් එක දෙනවට වැඩිය ඔයාගේ සතුට දෙන්නේ මොනවටද කියන එක ફોකස් කරොත් ඔයාට ආදරේ ඔටෝමැටිකලිම ඇට්‍රැක්ට් වෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔයාට ඊළඟට ෆෝචුන් කාඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ කාඩ් එක කියන්නේ ලක් එක වාසනාව. ඉතින් පළවෙනි කාඩ් එක ලක් ඇවිත් තියෙන. ඉතින් ඉදිරි මාස 3 ඇතුළත ඔයාට මොනවා හරි හිතුවේවත් නැති විදිහක ලකී දෙයක් හම්බ වෙනවා. ගොඩක් වාසනාවන්ත දෙයක් ඔයාගේ ජීවිතේ වෙනවා. සමහර විට ඔයාට ලොටරි එකක් ටිකට් එකක් ඇදෙනවා වෙන්න පුළුවන්. ලොතරැයියක් වගේ දෙයක්. ඉතින් ඔයා ඒ දේවල් ගන්න කෙනෙක් නම් කෝටි ගාණක මුදලක් වුණත් ඔයාට ලැබෙන්න වාසනාව තියනවා කියලා මේ කාඩ් එකෙන් පෙන්눔 කරනවා. ඉතින් ඒ වගේම මොකක් හරි පොඩි ඔපචුනිටි එකක් වෙන්න පුළුවන් ඔයාගේ ජීවිතේට ආවේ. මොකක් හරි පොඩි ඔපචුනිටි එකක්. හැබැයි ඒක පසු කාලීන ගොඩක් කාලයකට පස්සේ මේක ලොකු චේන්ජ් එකක් වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ඊළඟ ෆෝචුන් කාඩ් එක තමයි සර්ප්‍රයිස් කාඩ්. ඉතින් මේකෙන් කියනවා යුනිවර්ස් එක සමහර වෙලාවට ගොඩක් හිතුවේවත් නැති දේවල් ඔයා වෙනුවෙන් ක්‍රියේට් කරනවා. ඉතින් ඔයා තනිකඩ කෙනෙක් නම් ඔයාට සමහර විට අන්එක්ස්පෙක්ටඩ් මැසේජ් එකක් එන්න පුළුවන් ඔයාට කෙනෙක්ගෙන්. ඉතින් මේ කෙනා ඔයාගේ ජීවිත කාලෙටම ඔයා ගාවම ඉඳගෙන ඔයාට ආදරේ බෙදලා දෙන්න එච්චර ආදරයක් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක තමයි ඔයාට මේ ජීවිතේ ලැබෙන ලොකුම සර්ප්‍රයිස් එක කියලා පෙන්눔 කරන්නේ. ඒ වගේම ඔයාට එක්ස් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න ඉන්නවනේ එයා තමයි ඔයාගේ ජීවිතේම කියලා මේ කෙනා අපහු ඔයාට කන්ටැක්ට් වෙන්න පොසිබිලිටි එකක් තියෙනවා. මේ ගොඩක් රිලේෂන්ෂිප් එකටම යනවා නෙමෙයි සමහර විට අර ඔයාට ඇත්ත දැනගන්න ඇයි ඔයා නැවැත්තුයි කියලා අර හේතු දැනගන්න උවමනාවෙන් ඉන්නා වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක නම් ඔයා ඉන්නේ ඔයාට ඒ කෙනා කතා කරලා ගොඩක් වෙලාවට ඒ කතා බස් වීමෙන් ඔයාට දැනගන්න පුළුවන් මොකද්ද ඇත්තටම ඇත්ත කියලා. එහෙම නැත්නම් සමහර විට අර වෙන කෙනෙක් මාර්ගෙන් හරි ඔයාට මේ දේවල් වල දැනගන්න ලැබෙනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම මේ කාඩ් එකෙන් කියනවා completely අලුත් කෙනෙක් ඔයාගේ ජීවිතයට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉදිරි මාස 3 ඇතුළතදී මේ කෙනා ඔයාගේ ජීවිතයට ඇතුළත් වෙනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඊට පස්සේ පසු කාලීනව සමහර විට මෙයත් එක්ක රිලේෂන්ෂිප් එකක් ඇති වෙන්නත් පුළුවන් කියලා තමයි පෙන්눔 කරන්නේ. නැත්නම් එයා ඔයාත් එක්ක දිගටම යාළුවෙක් විදිහට ඉන්නවා. ඒ වගේ ගොඩක් පවර්ෆුල් සර්ප්‍රයිසින් දේවල් ඔයාට වෙන්න තියෙනවා කියලා තමයි පෙන්눔 කරන්නේ ඉදිරි මාස 3 ඇතුළත. ඉතින් ඔයාට ගොඩක් good news තියෙනවා ඉදිරි මාස 3 ඇතුළත වෙන. ඊළඟ fortune card එක තමයි destiny. ඉතින් මේකෙන් කියන්නේ මේක ගොඩක් ඉන්ටරෙස්ටිං කාඩ් එකක්. ඉතින් ඉදිරි මාස 3 ඇතුළතදී ඔයාට හම්බෙන අලුත් කෙනෙක් ගැන තමයි කියන්නේ. ඒක ගොඩක් අර ෆියුචර් එකේ කතාව ගත්තොත් ගොඩක් අර ඉම්පෝටන්ට් රෝල් එකක් ප්ලේ කරන කෙනෙක් තමයි ඔයාගේ ජීවිතේට එන්නේ. කියන්නේ ඔයාගෙන් නිතරම හොයලා බලන ඔයා හිතුවා වගේම ඔයාට ආදරය දෙන එච්චර ලොකු ආදරයක් තියෙන ඔයාව හොඳින් ඔයාටත් වැඩිය ඔයාව හොඳින් බලා ගන්න කෙනෙක් තමයි ඔයාගේ ජීවිතේට හම්බෙන්නේ. ඉතින් මේ කෙනා ගොඩක් අර රොමැන්ටික් පාර්ට්නර් කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් නිකන් මෙන්ටර් කෙනෙක් ඔයාට නිකන් ගයිඩන්ස් එක දෙන කෙනෙක් වගේ වෙන්නත් පුළුවන්. සමහර විට ඔයාට විශේෂ යාළුවෙක් නිකන් බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහට ඔයාගේ ජීවිතේ රැඳෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාට මේ කෙනාව දැනෙන්නේ ඔයාට නිකන් අර යුනිවර්ස් එකකින් මේ කෙනා ඔයාට එව්වා වගේ. ඒ වගේ අර ගොඩක් ලොකු ස්පෙෂල් දෙයක්. ගොඩක් ලොකු විශේෂත්වයක් එයාගෙන් ඔයාට ෆීල් වෙනවා. ඒක ඔයාගේ ගට් ෆීලින් එකට ෆීල් වෙන දෙයක්. ඉතින් ඔයාට එහෙම කෙනෙක් ඔයාගේ ජීවිතේට ඉදිරි මාස 3 ඇතුළත හම්බුනොත් අනිවාර්යයෙන්ම ආපහු මේ වීඩියෝ එකට ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා කියන්න ඔයාගේ අත්දැකීමත්.
ඉතින් ඔයාලට කියන්න තියෙනවා වගේ ඉදිරි මාස 3 ඇතුළත ගොඩක් අලුත් beginnings, එතකොට healing, ඒ වගේම romantic possibilities, ඔයාලට romantic partner කෙනෙක් හම්බෙන්නත් පුළුවන්. ඒ වගේම ගොඩක් වාසනාවන්ත opportunities උත් ඔයාලට හම්බෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලට ඔයා ලෑස්තියෙන් ඉන්න. ඔයාලට risk මොනවා හරි ගන්න આવොත් ඒ දේවල් ගන්න, opportunities આવොත් බාර ගන්න. ඉතින් ඔයාගේ ජීවිතයට එහෙම ස්පෙෂල් කෙනෙක් ඔයාගේ හදවතට දැනුණු කෙනෙක් ආවොත් ඒ කෙනාට ફોකස් එක දෙන්න. ඉතින් ඔයාගේ සතුටට ફોකස් එක දෙන්න. ඉතින් හොඳට මතක තියාගන්න ආදරේ හැම වෙලාවම ඔයාට හම්බෙන්නේ ඔයා හිතපු නැති වෙලාවක. ඉතින් ඒ දේවල් වලට ඔයාගේ හදවත ඕපන් කරලා තියාගන්න. ඉතින් ජීවිතේ ඉදිරියට ගොඩක් හොඳ කාලයක් ඔයාගේ ලැබෙනවා. දැන් තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා යන විදිහ. ඉතින් සතුටින් ඉන්න. ඔයාට දෙන්න තියෙන රීඩින් එක මේක තමයි. ඉතින් මේක රෙසිනේට් වුණා නම් ඔයාට කමෙන්ට් සෙක්ෂන් එකේ 111. ඉතින් මේ ඒන්ජල් නම්බර් එක වෙන අයටත් පෙන්눔 කරන්න. ඔයා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එතකොට එයාලගේ ජීවිතෙත් ගොඩක් වාසනාවන්ත වෙනවා. එයාලට සයින් එකක් පෙන්වනවා මේකෙන්. ඉතින් ඒ නිසා දැම්මම කමෙන්ට් සෙක්ෂන් එකේ 11 කියලා ටයිප් කරන්න. ඉතින් වීඩියෝ එක ලයික් කරලා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉදිරියට අලුත් readings, universe messages, future guidance videos අපි ඉක්මනටම ගේන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. එතකන් අපි අදට ගිහිල්ලා එන්න. සුබ දවසක් වේවා.